හැමෝටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඔබ සමග දීර්ඝව සාකච්ඡා කරමින් පැමිණියේ මේ අපට ලැබුණු අපේ ජීවිතයට ලැබුණු ඒ දුර්ලභ ලාභය පිළිබඳවයි. ඒ වෙන කිසිවක් නෙමෙයි, උතුම් ෂණ සම්පත්තිය පිළිබඳවයි. මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුණු උතුම් බුද්ධ ශාසනයක් ලැබුණු අපට ඒ දුර්ලභව ලැබුණු ෂණ සම්පත්තිය ලැබී තිබෙන බවත්, ඒ ෂණ සම්පත්තිය කොයිතරම් වටිනවද කියන කාරණාවත්, ඒ වගේම මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයේ බුද්ධ ශාසනය කොයිතරම් දුර්ලභද කියන කාරණාවත් පිළිබඳව අපි සාකච්ඡා කරමින් පැමිණියා. අද අපි ඔබ සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට මේ ෂණ සම්පත්තිය පිළිබඳව නිවැරදිව වැටහීමක් තියනවද කියන කාරණාවයි. පින්වත්නි, අපි මීට පෙර ෂණ සම්පත්තිය කියන කාරණාව පිළිබඳව අසා දැනගෙන තියෙනවද? ඔව්, අපි යම් පමණකට අසා දැනගෙන තියෙනවා. අපිට ඒ පිළිබඳව තේරුමක් ඇති වුණාද? ඔව්, යම් පමණකට තේරුමකුත් ඇති වෙන්නට ඇති. හැබැයි අපට ඒ පිළිබඳව උපන් නුවණක්, අවබෝධයක් ඇතිවන්නට නැතුව ඇති. පින්වත්නි, අපි තුල මේ ෂණ සම්පත්තිය පිළිබඳව මනාකොට නුවණක්, අවබෝධයක් ඇති වුණොත් අපට මේ ෂණ සම්පත්තියෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්. අපේ ජීවිතයේට ඒ ෂණ සම්පත්තිය ලැබුණ බව නිරන්තරයෙන් අපේ තුල සිහිනුවන පවතිනවා නම්, ඔබ සිහි කරලා බලන්න ඔබ තුල මෙන්න මෙවන් සිහිනුවණක් පවතිනවද කියලා. මට මගේ ජීවිතේට අතිශයින්ම දුර්ලභ ලාභයක් හිමි වෙලා, දීර්ඝ සංසාර චාරිකාවක ගත කරපු මට ඒ සංසාර ගමනෙන් අත්මිදෙන්නට පුළුවන් උතුම් අවස්ථාවක් මුණ ගැහිලා. මෙවන් උතුම් අවස්ථාවක් නැවත සසරේ කොතැනක කොයි විදිහට ලැබෙයිද දන්නේ නැහැ. මේ දුර්ලභ අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන ගන්නට ඕනෑ කියන අවසන් නොවන හඬක් ඔබේ හිත තුළ ඉපදිලාද කියලා බලන්න. ඒ ෂණ සම්පත්තිය පිළිබඳව උපන් නුවණක්, අවබෝධයක් ඔබ තුළ ඇති වෙලාද කියලා හොඳින් කල්පනා කරලා බලන්න. ඇයි අපි එහෙම කල්පනා කළ යුත්තේ? ඒ විදිහට ඒ දුර්ලභ ලාභයේ තියෙන වටිනාකම ගැන අපට මනාව අවබෝධ වුණොත් අපි ඒ වටිනා ලාභය මගහැර ගන්න නැතුව ඒක උපරිම ප්‍රයෝජන ගන්නට අවස්ථාව, වාසනාව සලසා ගන්න නිසා. ඒ පිළිබඳව මම ඔබට උදාහරණයකින් කියන්න. යම් කිසි කෙනෙක් ළඟ වටිනා කියන දුර්ලභ මණිකක් තමන් සන්තකේ තියෙනවා. ඒ වටිනා කියන දුර්ලභ මණික ඒ තරම් වටින මණිකක් කියලා එයාට හරිහැටි අවබෝධයක් නැහැ. ඉතින් එහෙම හරිහැටි අවබෝධයක් නැති නිසාම එයා ඒ දුර්ලභයේ වටිනා මණිකෙන් හරිහැටි ප්‍රයෝජන ගන්නවද? නෑ නේද පින්වත්නි? ඒ පිළිබඳව අවබෝධයක් නැති නිසාම ඒ මණිකෙන් හරි විදිහට ප්‍රයෝජන ගන්නට එයාට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. තවත් කෙනෙක් ඉන්නවා, එයා ළඟක් තියෙනවා දුර්ලභ මණිකක්. එයා හොඳ අවබෝධයක් එයාට තියෙනවා ඒ මණික ඒ තරම්ම දුර්ලභ වටිනා මාණික්කයක් බව. පින්වත්නි, එහෙම තේරුමක් තියෙන කෙනා ඒ වටිනා මාණික්කේ උපරිම ප්‍රයෝජන ගන්නට වෙහෙස මහන්සි වෙනවා නේද? ඉතින් ඔබට වැටහෙනවා ඇති, යම් කිසි කාරණාවක් පිළිබඳව අවබෝධයක්, වැටහීමක් තියෙනවා නම් ඒ වැටහීම තියෙනවා කියන එකේ අර්ථයම තමයි ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නට මහන්සි වෙනවා කියන කාරණා. ඒ වගේම යම් කිසි දෙයකින් හරිහැටි ප්‍රයෝජන ගන්න නැහැ කියන්නේම වටිනා දෙයක් තියෙනවා. හැබැයි ඒ වටිනා දෙයින් ප්‍රයෝජන ගන්න නැහැ කියන්නේම ඒ පිළිබඳව තියෙන වැටහීම, නුවණ, අවබෝධය මදි කියන කාරණාවම නොවේද? ඉතින් පින්වත්නි, අපිත් ඔන්න ඔය වගේමයි. වටිනා කියන අතිශය දුර්ලභ මණිකක් අපි අතැතිව අපි ඉන්නවා. හැබැයි ඒ අතැතිව හිටියට ඒ වටිනා මාණික්‍ය මේ තරම්ම වටිනවා කියන කාරණාව පිළිබඳව අපට අවබෝධයක් නැහැ. අපට වැටහීමක් නැහැ. ඒ නිසාම අපි ඒ උතුම් වටිනා මාණික්කයෙන් හරිහැටි ප්‍රයෝජන ගන්නේ නැහැ. ඉතින් ඒ කාරණාවෙන් ඔබට වැටහෙනව නේද අපට මේ ෂණ සම්පත්තිය පිළිබඳව තවමත් හරිහැටි නුවණක්, අවබෝධයක් පිහිටලා නැති බව.
ඉතින් මේ තාක් අපි උත්සාහ කළේ පින්වත්නි මෙවන් දුර්ලභ මාණික්කයක් ඔබ අතැතිව සිටින බව කියා දෙන්නයි. ඒ දුර්ලභ මාණික්කයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට උත්සාහ කරන්න කියන පණිවිඩය ලබා දෙන්නයි. ඒ දුර්ලභ මාණික්කය මගහැරිලා යන්නට ඉඩ නොදී ඒකෙන් හැකි උපරිමයෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන්න කියන පණිවිඩය ඔබට ලබා දෙන්නයි. ඒ කුමක්ද අපට ලැබිලා තියෙන ඒ උතුම් වූ මාණික්කය වෙන කිසිවක් නෙමෙයි. දීර්ඝ සංසාර චාරිකාවක ගත කරන් ආපු අපිට ඒ උතුම් ක්ෂණ සම්පත්තිය උදා වෙලා මේ ගෙවෙමින් යන්නේ ඒ උතුම් ක්ෂණ සම්පත්තියයි. ඉතින් මේ උතුම් ක්ෂණ සම්පත්තියේ වටිනාකම පිළිබඳව නැවත නැවතත් ධර්ම කාරණා ශ්‍රවණය කරමින්, කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරමින් නැවත නැවතත් ඒ පිළිබඳව හොඳින් වටහා ගන්න. නැවත නැවතත් ඒ දුර්ලභ ක්ෂණ සම්පත්තියේ වටිනාකම පිළිබඳවම නුවණින් විමසන්න. ඔබ තුළ උපන් අවබෝධයක්, දැනුමක් ඇති කරගන්න මහන්සි වෙන්න. පින්වත්නි, යම් කෙනෙකුට එන්න ඒ විදිහට මට මේ උතුම් වූ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය උදා වෙලා තියෙනවා. දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහිලා තියෙනවා. ඒ දුර්ලභ බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීම ඇති වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ උතුම් වූ ක්ෂණ සම්පත්තිය මට උදා වෙලා තියෙනවා කියන කාරණාව නිවැරදිව අවබෝධයකටපත් වුණොත්, ඒ කෙනා තුළ උපන් සිහියක් ඉපදුනොත්, ඒ දුර්ලභ ලාභයෙන් මම හැකි උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්නට ඕනේ කියන ඒ උපන් දැනුමෙන් යුක්තව නිරන්තර සිහිනුවණ ඉපදුනොත්, අන්න ඒ කෙනාට අවස්ථාවක්, වාසනාවක් සැලසේවි මේ දුර්ලභව ලැබුණු ලාභයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට. ඉතින් මේ පින්වත් හැම දිනාටමත් අපි සිත ප්‍රාර්ථනා කරනවා නිරන්තරයෙන් ඒ උතුම් ක්ෂණ සම්පත්තිය පිළිබඳවම ඔබේ සිහිනුවණේ පිහිටාවා. ඒ පිළිබඳව දැනුමක්, අවබෝධයක්ම ඔබට ඇති වේවා. ඒ දුර්ලභ ක්ෂණ සම්පත්තියෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නට මේ පින්වත් හැම දිනාටමත් දුර්ලභ වූ වාග්යයම වාසනාවම උදා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.